මෙන්න මේ තියෙන මම දරසයෙන් ඕඩර් කරපු P9 කියන headset එක. ඔයාලට පේන විදිහටම මට මේක දරසයෙන් ඩිලිවර් වෙනකොට මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. දැන් මේකට මොකද කරන්නේ? මේකේ සල්ලි ආපහු ගන්න පුළුවන්ද? මෙන්න මේ ගැන තමයි මම අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ. වීඩියෝෙන් කලින් දැන් දාන්න වීඩියෝට ලයික් එකක්, ඒ වගේම මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැන් පාස් වෙන subscribe button එක click කරලා ඊට හැබැයි තියෙන bell icon එක දාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඔයා මේ ඕඩර් කරපු අයිටම් එකේ සල්ලි ගන්න, එහෙම නැත්නම් රිෆන්ඩ් ගන්න එකම එක දෙයක් සම්පූර්ණලා තියෙන්න ඕන. ඔයාට මේ අයිටම් එක ඩිලිවර් වෙලා දවස් 7ක් ඇතුළත විතරයි මේ රිෆන්ඩ් ඇප්ලයි කරන්න පුළුවන්. මට තාම මේ අයිටම් එක ඩිලිවර් වෙලා දවස් 7ක් නැහැ. ඒ නිසා මට මේ රිෆන්ඩ් ඇප්ලයි කරන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන ස්ක්‍රීන් රෙකෝඩින් බලමු කොහොමද මේ රිෆන්ඩ් ඇප්ලයි ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ඩරාස් ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන මේ යට තියෙන account කියන උඩ ක්ලික් කරලා මේ account section එකට එන්න ඕන. ඊට පස්සේ මෙන්න main interface එකේ my order යටතේ තියෙන view all order කියන උඩ ක්ලික් කරන්න ඕන. මෙන්න මේ interface එකේ අපි මේ වෙනකන් දරාසෙන් order කරපු හැම item එකම බලා ගන්න පුළුවන්. මම අද return කරන්න යන්නේ මෙන්න මේ උඩින්ම තියෙන headset එක නිසා ඒක යට තියෙන return or refund කියන උඩ ක්ලික් කරනවා. මෙන්න මෙතන help us understand your issue කියලා cards දෙකක් දීලා තියෙනවා. මේකේ පළවෙනි එක problem with the product. ඒ කියන්නේ ඔයා මේ product එකට කැමති නැත්නම් මගේ වගේ කැඩිලා නම් මෙන්න මේ වගේ product එකේ තියෙන අවුලකට මෙන්න මේක click කරන්න පුළුවන්. දෙවෙනි එක problem with the delivery. මේක ගොඩක් අය පාවිච්චි කරන්නේ කෑම වර්ග වගේ කල්ලිකුත් වෙන දේවල් return කරන්න. මගේ ප්‍රශ්නේ තියෙන product එකේ නිසා මම problem with the product කියන එකට click කරනවා. මෙතන අපි මෙයාලා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. මේකේ පළවෙනිටම number of items to return කියලා ඔයා return කරන්න තියෙන pieces ගන්න හදලා තියෙනවා. මට රිටර්න් කරන්න තියෙන එක පීස් එකයි. ඒ නිසා මම මේක වෙනස් කරන්නේ නැහැ. ඊළඟට why are you returning this කියන එකට ක්ලික් කරලා මේ පල්ලෙහාන return reason වලින් ඔයාට item එක return කරන්න තියෙන reason එකට ටික් එක දාගෙන මේ පල්ලෙහා දෙන confirm කියන එකට ක්ලික් කරන්න ඕන. ඊළඟට refund to කියලා තවත් ටික් එකක් දාගන්න එකක් ඇවිල්ලා තියෙනවා. මේ refund to කියන එකට ක්ලික් කරාට පස්සේ bank transfer or points කියලා ටික් දාගන්න දෙකක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ refund to කියලා අහලා තියෙන්නේ ඔයාට මේ සල්ලි ගන්න ඕන කොහොමද කියන එක. ඔයා bank transfer කියන එකට ක්ලික් කරොත් ඔයාට ඔයාගේ item එකේ refund එක කෙලින්ම සල්ලි විදිහට ඔයාගේ bank account එකට ගන්න පුළුවන්. ඔයා මේ දෙවෙනිට තියෙන points කියන එකට ක්ලික් කරොත් ඔයාට refund හම්බෙන්නේ සල්ලි විදිහට නෙමෙයි මේ දරස් points විදිහට. උදාහරණයක් විදිහට ඔයා දරස් gem collect කරලා gem ගන්නට discount ගන්නවා වගේ මේ දරස් points පාවිච්චි කරලා points ගන්නට අලුත් item එකක් order කරන්න පුළුවන්. මම නම් recommend කරන්නේ refund එක bank transfer එකක් විතර ගන්න කියලා. ඒ නිසා මේ bank transfer කියන එකට මම ටික එක දාගන්නවා. ඔයා කලින් දරාසකට bank detail add කරලා නැත්නම් ඔයාට මෙතනදී bank detail add කරන්න වෙනවා. මම කලින් දරාසකට bank detail add කරලා තියෙන නිසා මට bank account එක බලා ගන්න පුළුවන්. මම මේ මගේ පේන bank account එකට ටික එක දාගන්නවා. ඊට යටින් refund amount කියලා රුපියල් 1019ක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ගැන තමයි ඔයාට bank account එකට transfer වෙන්නේ. ඊට යටින් package location කියලා ඔයා මේ item එක order කරන්න දාපු location එක mobile number වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඊටත් යටින් refund method කියලා තවත් එකක් සිලෙක්ට් කරන්න ඇවිල්ලා තියෙනවා. මම ඒක උඩ ක්ලික් කරනවා. මෙතන මෙයාලා අහලා තියෙනවා pick up the drop off the කියලා. මේ දෙකම හම්බෙන්නේ ඔයාට ෆ්‍රී විදිහට. මේ pick up කෙනෙක් ක්ලික් කරොත් ඔයාට දරස් එකෙන් පැකේජ් එක ඩිලිවර් කරන්න රයිඩර් කෙනෙක් කෝල් කරලා ඔයාගේ ගෙදරටම එනවා වගේ මේ පැකේජ් එක ගන්නත් ඔයාගේ ගෙදරටම එනවා. මේ drop off කෙනෙක් ක්ලික් කරොත් ඔයාට මේ පැකේජ් එක ළඟම තියෙන දරස් හබ් එකට ගිහින් දෙන්න වෙනවා. මේකේ ලේසිම වැඩේ තමයි pick up කියන එක. ඒ නිසා මම මේ pick up කියන ටික් එක දාගෙන පල්ලෙහා තියෙන තැඹිලි පාට confirm කියන එක ක්ලික් කරනවා. ඊට යටින් ඔයා මේ රිටර්න් කරන අයිටම් එක ගැන පොඩි කමෙන්ට් එකක් ඇඩ් කරන්න තියෙනවා. මෙතන ඔයාලට ඉංග්‍රීසි වලින් හරි නැත්නම් සිංහලෙන් හරි මේ කමෙන්ට් එක ඇඩ් කරන්න පුළුවන්. මම සිංහලෙන් මගේ හෙඩ්සෙට් එකේ ඉයර්කප් එක කැඩලා කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ මේ යටින් තියෙන අප්ලෝඩ් ෆොටෝ කියන එක ක්ලික් කරලා ඔයාලට ඔයාගේ අයිටම් එක ගැන තියෙන ප්‍රශ්නේ හොඳට පේන විදිහට ෆොටෝස් කීපයක් කැප්චර් කරලා මේකට අප්ලෝඩ් කරන්න ඕන. මම මෙන්න මේ විදිහට මම කැප්චර් කරපු ෆොටෝස් 3ක් මේකට අප්ලෝඩ් කරනවා. අපි මේ ටික මේ විදිහට සම්පූර්ණ කරගත්තට පස්සේ මේ යටින් තියෙන තැඹිලි පාට submit කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ එන notification එකේ yes tap කරන්න ඕන. ඊට පස්සේ අපේ return applying එක සම්පූර්ණ වෙලා submitted successfully කියලා මේ විදිහට notification එකක් එනවා. ඊට පස්සේ මෙතන notification එකේ ඔයාලට කැමති නම් enable order notification කියන එක ක්ලික් කරන්න පුළුවන්. මේ enable order notification කියන එක ක්ලික් කරොත් ඔයාලට මේ order එක ගැන තියෙන හැම අප්ඩේට් එකක්ම notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම දැන් මේක ක්ලික් කරගන්නවා. දැන් මේ ඔයා ඇවිල්ලා තියෙන්නේ tracking update display කරන interface එකට. මෙන්න මෙතනදී ඔයා මතක් කරලා එක දෙයක් කරගන්න ඕන. ඒක තමයි මේ tracking number කියලා තියෙන එක කොලයක ලියා ගන්න ඕන. මේක මොකටද වැදගත් වෙන්නේ කියලා මම වීඩියෝ එකේ ඉස්සරහට කතා කරනවා. මෙන්න මේ දේවල් ටික කරාට පස්සේ
අපිට තව එක දෙයක් තියෙනවා සම්පූර්ණ කරන්න. ඔයාලට මේ පැකේජ් එකේ ආපු සේරම දේවල් උදාහරණයක් විදිහට UC manual charging cable වගේ සේරම දේවල් ඔයාලට මේ පැකේජ් එක බොක්ස් එකේම දාලා පොලිතින් එකකින් හොඳට ඔතලා සෙලෝ ටේප් එකකින් සීල් කරන්න ඕන. ඊට පස්සේ මම ඔයාලට කලින් මතක තියාගන්න කිව්වා වගේ ට්‍රැකින් නම්බර් එක කොලේක ලියලා ඔයා සීල් කරපු පැකේජ් එකේ මේක සෙලෝ ටේප් එකකින් අලවන්න ඕන. මෙන්න මේ ටික කරාට පස්සේ අපිට ඩරාස් රයිඩර් කෙනෙක් ඇවිල්ලා මේ පැකේජ් එක ගන්නකම් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. මට මේ රිෆන්ඩ් ඇප්ලයි කරලා රිෆන්ඩ් එන්න කොච්චර කල් ගියාද කියලා මම මේකේ part 2 වීඩියෝ එකෙන් අරන් හිටන් ඉන්නවා. එහෙනම් දැන්ම දාන්න වීඩියෝ ලයික් එකක් ඒ වගේම මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැන් පාල් තියෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක ඔබ දාන්න කියලා මතක් කරනවා. ඔයා මේ පිටිපස්සේ තියෙන Redmi 15C phone එකේ review video එක බලුවා නැත්නම් මෙන්න මෙතන click කරලා ඒකත් බලලා යන්න. මේ වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳෙන්න පොළ හැමෝටම thanks. අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු.